Ya. මොකද ඒක ටෙක්ස්ට් ෆයිල් වලට අපි දැන් අපේ ෆයිල් එක කෝඩ් එක දෙන්නේ මොකද අපි කෝඩ් එකේ තියෙන Python ෆයිල් එක නේ. ඒක රෙජිස්ට්‍රේෂන් එකේ .py තිබුණා. ටෙක්ස්ට් ෆයිල් එකේ .txt. දැන් මේ ෆයිල් එකට ඔයාලට පුළුවන් රයිට් කරන්න පුළුවන් මේ ෆයිල් රීඩ් කරන්න පුළුවන්. රයිට් කරන්න ලෝකයේ එකේ මෝඩ්ස් තියෙනවා. R කියන්නේ රීඩ් මෝඩ් එක. ෆයිල් එක ඕපන් කරන්න මේ මෝඩ්ස් දෙන්න පුළුවන්. රීඩ් මෝඩ් එක තමයි R කියන්නේ. කියනකොට මේ තියෙන කන්ටෙන්ට් එක රීඩ් කරන්න ඉතරයි නම් R කියන්නේ පාවිච්චි කරන්න පුළුවන්. this W කියන්නේ රයිට් මෝඩ් එක. ඊට පස්සේ තව A කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපෙන් මෝඩ්. එතකොට දැන් මේකේ වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ කියන්නේ දැන් ගන්න ඔය රීඩ් මෝඩ් එකකින් කරන්න පුළුවන් රීඩ් කරන විතරයි. මේ රයිට් කරන්න බෑ. W කියන්නේ රයිට් මෝඩ් එක. රයිට් මෝඩ් එකකින් ඕපන් කරලා ඉවරවෙන්නේ ඔය මම අලුතෙන් රයිට් කරගෙන ෆයිල් එක නැත්තම් ෆයිල් එක අලුතෙන් හැදෙනවා. ඒක නැත්තම් ෆයිල් එක තියනවා නම් ඔය රයිට් කරොත් වෙනවද මේ ෆයිල් එකේ දැනට තියෙන කන්ටෙන්ට් එක අයින් වෙනවා. ඒ කන්ටෙන්ට් එක අයින් වෙනවා තමයි අලුතෙන් ඔයාලා ටික රයිට්. අලුතෙන් දැන් append එකේ වෙනස මොකද? append එකේදී ඔයාගේ දැනට මේ ෆයිල් එක ඇතුලේ කන්ටෙන්ට් එකක් තියෙනවා නම් ඒ කන්ටෙන්ට් එක අයින් වෙන්නේ නැහැ. මේක කන්ටෙන්ට් එකක් තියෙනවා ඒ කන්ටෙන්ට් එක තියෙනකම ඔයාගේ අලුත් කන්ටෙන්ට් එක පරිලෙන් හැදෙනවා. දැන් ඒකද append එක. මේ ටික අලුතෙන් යනවා. පරණ ටික නැති වෙන්නේ. රයිට් මෝඩ් එකේදී පරණ ටික නැති වෙලා නම් අලුත් ටික නැති වෙනවා. ඒකම ඔක වෙනස. ඉතින් අපි ඕපන් කරලා මෝඩ් එක දෙන්න පුළුවන්. සාමාන්‍ය ඩිෆෝල්ට් එක රීඩ් මෝඩ් එක. ඔතන රීඩ් මෝඩ් එක තමයි ගන්න. ඒක දැන් නිකන් එහෙම දැන් ෆයිල් එකේ නම දාන්නවා නම් කියමු ටෙස්ට් කියලා. then මේ equals කියලා open කියන open the file Python function එක. ඒකට ඒක දුන්නොත් මේ ෆයිල් එක නම මේ test.txt කියලා. ඒ ෆයිල් එක open වෙනවා. ඔයගොල්ලෝ open කරනවා. මෝඩ් එක දෙන්න පුළුවන්. මෝඩ් එක දෙනවා නම් එතන කමාන්ඩ් එකක් දාන්න ඕනේ. ඒක කමාන්ඩ් එකක් දාලා ඕනේ නේද? append mode එකකට open කරන්න ඕනේ. ඒක කමාන්ඩ් එකක් දාලා ඒක append mode එකේ ෆයිල් එක open වෙනවා.